ආශ්‍රය බලන්නයි යන්නේ. එනවා එක ආශ්‍රය බලන්න ළමයි. ඉතින් අද මට chance එකක් හම්බුණා අපේ ඉස්කෝලේ ළමයි එක්කගෙන ආශ්‍රය බලන්න යන්න. ඇත්තටම මම තමයි ආශ්‍රය බලුවේ. එයාලා කරේ horse riding. ඉතින් එතන හරි ලස්සන තැනක්. හරිම නිස්කලංකයි. ආශ්‍රය ගොඩාක් හිටියා. ඉතින් බලන්නකො මේ ආශ්‍රය මාත් එක්ක vibe වෙන විදිය. එතන නම් හරි ෂෝක් කරේ. මේ ආශ්‍රය කොණ්ඩෙත් ගොඩක් ලස්සන ආතල් එකේ එළියට වෙලා බලාගෙන හිටියා එයා. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නම් මම දන්නේ නැහැ. මෙයා ටිකක් ආඩම්බරයි. එයාට ඕනේ කන්න වෙන මොනවත් නෙමෙයි. එයා ඉතින් දතුයි දිවයි එළියට දාලා කියනවා කන්න ඕනි කියලා. මං හිතන්නේ ඒක තමයි කියන්නේ. මම දැක්කා එතන කට්ටිය කැරට් තියාගෙන ඉන්නවා. ඒගොල්ලෝ ට්‍රීට් එකක් වගේ දෙන්න මං හිතන්නේ. anyways මෙයා නම් ටිකක් අහිංසකයි. හරිම ෂෝක්. මේ අල්ලගල්ල හිටියේ ඉතින් මට වෙන කරන්න දෙයක්වත් නැහැනේ. ඔක තමයි ඉතින් මං කළේ. හැබැයි ගොඩක් ලස්සන ආශ්‍රය හිටියානේ එතන. මෙයා හරිම අහිංසකයි. මෙයා තමයි අපි ඉස්සෙල්ලාම දැක්ක ආශ්‍රය. මේ හරිම කාම්. කවුරු හරි ආව හෝස් රයිඩ් කරන්න අපේ කෙනෙක්. එයා ඉතින් ඇනකම් බලන් හිටියා. මෙයාගේ ලස්සන බලන්න. හරිම ෂෝක්. ඒගොල්ලෝ ඉතින් හරි කියුට් ආනේ. එතනට ඉතින් අපි යාළුවන්ටත් යන්න පුළුවන්. ඉතින් මං හිතුවා මගේ යාළුවොත් එක්ක යන්න එතනට. මෙයා තමයි සුපිරිම බලන්න යාගේ කොණ්ඩේ. හරිම ලස්සනයි. පුදුම දාංගලයක් හැබැයි තියෙන බලන්න ඉතින් දාංගලේ යාගේ. anyways කන්න තමයි මේගොල්ලෝ ඔක්කොම ඉල්ලන්න යන්නේ. මේ පව් කියලා හිතනවා ඉතින් හරි අහිංසක සත්තු. ඔය ඉන්නේ ඉතින් මම. ඊට පස්සේ ඉතින් දවසෙනිමයි මම ඉතින් යන්න පෙර අවසන් වීඩියෝ එකක් ගත්තා. and plus මම මේ voice covers නම් කරලා නැහැ මීට කලින්. ඒත් ඉතින් කරන්න හිතුණා. නැවත හම්බෙනකන් bye guys.